අද වීඩියෝගෙන් කතා කරන්නේ එයාටෙල් සිම්ම එකක් පාවිච්චි කරන කෙනෙක්ට වැදගත්වන වීඩියෝ එකක්. මේ වීඩියෝගෙන් අපි බලමු කොහොමද ඔයාගේ යාටෙල් සිම්ම එකටත් නොමිලේ 8GB anytime data ලබාගන්න කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් ඊට කලින් මතක් කරන්න ඕනේ තවමත් වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක ලයික් කරන්න. තවම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාගේ යාටෙල් සිම්ම එකටත් මේ විදිහට 8GB anytime data නොමිලේ ලබා ගන්න නම් එහෙම ඔයා මීට කලින් ඔයාගේ එයාටෙල් නම් එක මයි එයාටල් එක රිජිස්ටර් නොකරපු කෙනෙක් වෙන්න ඕනේ. ඔයා මීට කලින් මයි එයාටල් ලැප් එක වගේ නම්බ එක රිජිස්ටර් කරලා තියෙනවා නම් එහෙම ඔයාට මේ ක්‍රමින් 8GB data ගන්න බැහැ. ඉතින් ඔයා තවමත් රෙජිස්ටර් වෙලා නැත්නම් එහෙම කොහොමද මේකේ හරි විදිහට රෙජිස්ටර් වෙලා 8GB anytime data ලබා ගන්න කියලා දැන් අපි බලමු. ඉතින් ඔයා ඒකට කරන්න ඕනේ මුලින්ම මයි එයාටල් ලැප් එක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරගෙන ඒක ඕපන් කරගන්න. මයි එයාටෙල් ලැප් එක ඕපන් කරගත්තයන් පස්සේ මුලින් මෙන්න මේ වගේ තැනකට මෙතනදි භාෂාව තෝරන්න තියෙනවා. ඔයාට ඕනේ භාෂාව තෝරලා get started කියනකොට එකපාරට ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදි ඔයාගේ එයාටෙල් නම්බර් එක ටයිප් කරන්න ඕනේ. මේක ටයිප් කරද්දි 0.75 කියන කෑල්ල නැතුව ඉතුරු ටික විතරක් ටයිප් කරන්න. මෙතනදි ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා ඊට යටින් තියෙන got a promo code කියලා. අන්න ඒකට එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. මෙන්න මේ කොටුව ඇතුළත ඔයාලට මෙන්න මේ බලාගන්න පුළුවන් වෙන කෝඩ් එක ටයිප් කරන්න. ටයිප් කරලා මෙතන next කියන එකට එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. මෙතන ඕකේ කියන එකට එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ ඔයාලගේ සිම් එකට OTP කෝඩ් එකක් එනවා. අන්නේ OTP කෝඩ් එක මෙතන ටයිප් කරන්න. ඊට පස්සේ මෙතන continue කියන එකට එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා ඔයාගේ Airtel SIM එකටත් නොමිලේ 8GB anytime data ලැබිලා තියෙනවා කියලා මැසේජ් එකක් එනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මීට කලින් my Airtel app එකේ register වෙච්ච නැති කෙනෙක්ට නොමිලේ 8GB anytime data ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. මේ ගැන නොදන්න ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් එයාලටත් දැනගන්න share කරන්න. තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.